වෙච්චයි යන්නේ. ඒ වුණාට මට මේක රෙකෝඩ් කරන්න ඕනේ කොහොම හරි. අපි මේක අන්පැක් කරලා බලමු. මේක මට දැන් දවස් 4කට විතර වගේ කලින් ආවේ ළමයි මම ඔෆිස් යන ගිහිල්ලා එද්දි රෑ වෙනවා. ඒක නිසා මට මේක අන්බොක්ස් කරන්න එක රෙකෝඩ් කරගන්න ඕනේ වුණා. එතකන් මම තියන් හිටිය සෙනසුරාදා වෙනකන් මේක මේ වීඩියෝ එක රෙකෝඩ් කරගන්න එක. අයියෝ. ඕකේ. අපි එහෙනම් දැන් මේක අන්පැක් කරමු. කතුරා ගන්න බැරි නා. මම ගොඩක් ආසාවෙන් දාපු අයිටම් එකක් තියෙනවා මම හිතනවා ඉතින් ඒක බලාපොරොත්තු වෙච්ච විදිහට නැති වුණා යම් තාක් දුරකට සතුට වෙන්න පුළුවන් ප්‍රමාණයට ඇති කියලා යමයි අපි බලමු මුලින්ම චූටි එකක් බලමු මන් දන්නවා මේක ඔයාලටත් පේනවා ඇති කියලා මං හිතනවා මේක රින් එකක් කියන්නේ ළමයි අරනේ එවිල්ලයි කන්සෙප්ට් එක ගැන ඔයාලා මොකද හිතන්නේ ළමයි ඒක ලස්සනයි යන්නේ ඒක ෂෝ මම ඒකට කැමතියි මම බංකුවක වාඩි වෙලා ඉන්නේ ළමයි බීක ඒක ලස්සනයි යන්නේ ඒක ෂෝ මම ඒකට කැමතියි හරි මත් මේක ගැන ඇත්තට ලොකුවට දන්නේ නැහැ මේ ඔය වීඩියෝස් වල මම දැක්ක ටිකක් අර ඇස්සහකට සම්බන්ධව පොඩ්ඩක් අර මට මට හරියට ඇස්සහකට එනට මම ඒක ගොඩක් ලස්සනයි මම කැමතියි හරි අපි නෙක්ස්ට් එකට යමු ළමයි මේක ඇවිල්ලා රස්නේ මේක ඇවිල්ලාමයි ලිප් ලයිනර් එකක් පේනවද මන්දානේ මට මෙතන ඇඳලා පෙන්නන්න විදියක් නෑ ඔයාලට පේනවදනේ පේනවද කියන්නකෝ ආසයි ඒකට ඒක ලස්සනයි ඒ කලර් එකට ඒ කලර් එක ෂෝක් මං ගාව තියෙනවා මේ ලිප්ස්ටික් එහෙමත් කරන්න පුළුවන්ද මං ගාව තියෙනවා ලිප්ස්ටික් මම වැඩි පාවිච්චි කරන්නේ මේකට මම කැමතියි අපි බලමු ඊළඟට ඔන්නෝ එච්චර ලොකු එකක් ඇයි මගේ අතටත් ලොකු එක මේ දෙකම ළමයි මං කලින් පෙන්නපු රින් එක ඒකමයි ඒකෙම බෑන්ගල් එක අම්මෝ ඒක ලොකුයිනේ මම හිතුවා මෙහෙම අතටම සෙට් වෙන එකක් වගේ වෙයි කියලා. කමක් නෑ මං කැමතියි දෙකටම. අන්න බෑ ළමයි. හරි. ඊළඟට
මේක නම් දන්නවනේ ඉතින් හැමෝම මොකද්ද කියලා. චූටිද මන්දා කොහෙන්දනේ වතුර දාන්න. අයිස් මෝල්ඩ් එකක් මං කලින් අයිස් කියුබ් වලින් මේ ෆේස් ට්‍රීට්මන්ට් එක කරා. ඊට පස්සේ මට ඒක මගේ ඇරුණා. බලමු අයි try කරලා මේක. ඊට පස්සේ ආය තියෙනවා මගේ බැක් කවර්. ඒක නම් මං හිතපු විදියට නෙමෙයි ලොකුද. බැක් කවර්ස් තියෙනවා ළමයි 5ක් විතර. ඕනේ ෂෝ කාල් වෙනවද ඒක? අම්මේ ලස්සනයි. ෂෝක්කානේ. මං කලින් AliExpress එකේ මං දැන් දාලා තියෙන ෆෝන් එකට AliExpress එකෙන් ගෙන්න ගත්ත බැක් කවර් එක. ඒක ෂෝ. ඒක ලස්සනයි. අන්තිම මේක ළමයි ඒක මම බලලා දැම්මේ. මම හිතනවා තමයි මම හෑන්ඩ් බෑග් එකක් දැම්මා. කැඩුණොත් කියලාද? ඒක මේ වල තියෙන්නේ. ඇතුළේ නම් පොකට්ස් මුකුත් නැහැ ළමයි. හැබැයි හොඳයි. ඒකට මම කැමතියි. මගේ බෑග් එක මේක දාලා මට නැගිටලා පෙන්නන්න විදියක් නෑ ළමයි. එහෙම වුණොත් ඔයාලට මාව පේන්නේ. අන්න මේක මට මේ පටියක් පේනවනේ. ඒකත් ලස්සනයි බෑග් එකත් ලස්සනයි. එහෙමනේ ඉතින් ගොඩාක් දේවල් දාන්න නැහැ. පර්ස් එකයි කුඩි වතුර බෝතලේ ෆෝන් එකයි දාගෙන යන්න තිබ්බනම් හොඳයි. ඇත්තටම හොඳයි ඒක. අතලේ පොකට් එකක් නම් මුකුත් නැහැ. එකයි තියෙන ළමයි මෙහෙම තියෙන්නේ. ඉතින් ඔන්නෝකම තමයි මගේ තෙමු ඕඩර් එක ආවේ. තව ඕඩර් එකක් දැම්මොත් අරන් එන්නම්. එහෙනම් බයි.